චීන සිනමාවේ සහ හොලිවුඩේ නොමැකෙන සලකුණක් තැබූ ජැකී චෑන් යනු හුදෙක් සටන් නළුවෙක් පමණක් නෙවෙයි. ඔහු ඇතැම් විට සටන් කලා ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ ගායකයෙක් ලෙස කටයුතු කළා. ඔහුගේ සුවිශේෂී හාස්‍ය මුසුණු සටන් ශෛලිය නිසා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඩ්‍රැගන් කොම්බැට් තුලින් අද අපි කතා කරන්නේ අපි කවුරුත් ආදරය කරන දක්ෂ සටන් ශිල්පියා ජැකී චෑන් සම්බන්ධවයි. මුල් අවධිය සහ අධ්‍යාපනය. ජැකී චෑන් 1954 අප්‍රේල් 7 වන දින හොංකොන් ජනරජයේ උපත ලැබුවා. අපි හැමෝම ජැකී චෑන් කියලා ඔහුව හැඳින්වුවට ඔහුගේ සැබෑ නම ඇවිල්ලා චෑන් කොන් සෑන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් වයස අවුරුදු 7 දී පමණ ඔහුගේ දෙමාපියන් විසින් ඔහුව චීන සිනමා ඇකඩමිය වෙත යොමු කරනු ලැබුවා. එහිදී ඔහු වසර 10ක් පුරා සටන් කලාව, රංගනය හා ගායනය වගේ දේවල් පිළිබඳව දැඩි පුහුණුවක් ලැබුවා. විශේෂයෙන්ම ඔහුට ජැකී යන නම ලැබුණේ ඔහු ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන අවධියේදී එහි සේවකීන්ට වෑන් කොන් සෑන් යන නම උච්චාරණය කිරීම තරමක් අපහසු නිසා එහි සිටි සේවකීන් ඔහුව ලිටල් ජැක් ලෙස හැඳින්වූ අතර පසුව එය ජැකී ලෙස ස්ථාවර වුණා. සිනමා ගමනේ ආරම්භය. ඔහුගේ සිනමා ගමන ආරම්භ වන්නේ වයස අවුරුදු 8 දී පමණය. 1962 දී තිරගත වූ බිග් ඇන්ඩ් ලිටල් වොන් ටින් බා චිත්‍රපටය රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය ලෙස සැලකේ. චීන සිනමා ඇකඩමිය තුල සිටි දක්ෂතම සිසුන් කණ්ඩායමට එක්වීමට අවස්ථාව ලැබුණු ජැකීට ඒ හරහා විවිධ චිත්‍රපටවල සුළු චරිත සහ පසුබිම් දර්ශන සඳහා අවස්ථාව ලැබුණා. 17 වන වියේදී පාසලෙන් ඉවත් වූ පසු ජැකීට ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. මේ අතරතුර තමයි ඔහු හොංකොන් සිනමාවේ භයානක දර්ශන කරන ස්ටන්ට්මන්ට් වරයෙකු ලෙස කටයුතු ආරම්භ කරන්නේ. විශේෂම කරුණක් වුණේ මෙහිදී ඔහුට සටන් කලා රචු බෲස්ලි සමග වැඩ කිරීමට අවස්ථාව ලැබීමයි. ස්ටන්ට්මන් කෙනෙකු ලෙස ඔහුගේ සිනමා චිත්‍රපට අතර 1972 දී තිරගත වූ ෆිස්ට් ඔෆ් ෆියුරි චිත්‍රපටය හා 1973 දී තිරගත වූ එන්ටර් ද ඩ්‍රැගන් චිත්‍රපටය දක්වන්න පුළුවන්. මේ අතරතුරදී සිදු වූ බෲස්ලිගේ අභාවයත් සමග එකල සිනමා අධ්‍යක්ෂකවරුන්ට බෲස්ලි වැනි මයෙක් සොයා ගැනීමට දැඩි උවමනාවක් තිබුණා. එතනදී බොහෝ අධ්‍යක්ෂකවරුන් ජැකීව බෲස්ලිගේ හිස්තැන පිරවීමට යොදා ගන්න උත්සාහ දරුවත් ඒ අසාර්ථක වුණා. ඒ මොකද බෲස්ලිගේ සටන් විලාසයේ දැඩි සහ වෙනස්මාකාරක ක්‍රමයක් වූ අතර ජැකීගේ ක්‍රමය වූයේ හාස්‍ය සමග වේගවත්ව සටන් කිරීමයි. තමාට බෲස්ලි විය නොහැකි බව වටහාගත් ජැකී බෲස්ලිට සම්පූර්ණයෙන්ම වෙනස් මාවතක් සොයාගත්තා. මේ වෙනස ලෝකයේම අඳුරගත්තේ චිත්‍රපට දෙකක් හරහා. පළවෙනි එක තමයි 1978 දී තිරගත වූ ස්නේක් ඉන් ද ඊගල්ස් ෂැඩෝ චිත්‍රපටය. මෙහිදී ඔහු ඉතාමත් විශ්මයජනක ලෙස හාස්‍ය සහ සටන් කලාව අපූර්වට මිශ්‍ර කරනු ලැබුවා. දෙවෙනි චිත්‍රපටය තමයි 1978 දී තිරගත වූ ඩ්‍රංකන් මාස්ටර් චිත්‍රපටය. මේ චිත්‍රපටය තුලින් ජැකීව ආසියාවේ සුපිරි තරුවක් බවට පත් කළ අතර ඩ්‍රංකන් බොක්සින් හෙවත් බීමත් සටන් ක්‍රමය ලෙස ලොව පුරා බොහෝ දෙනා ඒ සම්බන්ධව කතා කරන්නට වුණා. ජැකී චෑන්ගේ සුවිශේෂතා. ජැකී චෑන් ලෝක ප්‍රසිද්ධ වීමට ප්‍රධාන වශයෙන්ම හේතු කිහිපයක් බලපානු ලැබුවා. පළවෙනි එක තමයි අනතුරුදායක දර්ශන. තම චිත්‍රපටවල ඕනෑම භයානක දර්ශනයක් සඳහා ඔහු විසින් කිසිදු විටක ආදේශක නළුවන් භාවිතා නොකළ බව සඳහන් වෙනවා. අනිත් විශේෂම කාරණාව තමයි හාස්‍යජනක බව. සටන් අතරතුර ඔහු අවට ඇති පුටු, මේස, ඉනිමං වැනි එදිනදා භාවිතා කරන දේවල් අභියක් ලෙස භාවිතා කරමින් ප්‍රේක්ෂකයා හිනස්ස වීමට තරම් ඔහු දක්ෂ වුණා. තුන්වෙනි කාරණාව තමයි තුවාල ලැබීම. වෘත්තීය ජීවිතේ පුරාම ඔහුගේ හිස, කොන්ද, අත් සහ කකුල් ඇතුළු ශරීරයේ සෑම තැනක්ම පාහේ දරුණු ලෙස තුවාල වී හෝ බිඳී ගොස් තිබුණා. සම්මාන සහ ගෞරව. ජැකී චෑන් විසින් සිනමා ලෝකයේ ලබා ඇති සම්මාන සහ ගෞරව නාම දෙස බලන විට ඔහු හුදෙක් නළුවෙකුට වඩා එහා ගිය සිනමා තාක්ෂණය හා සටන් කලාවේ පුරෝගාමියෙකු බව පැහැදිලි වෙනවා. ඔහුගේ සම්මාන අතර 2016 දී ගෞරවනීය ඔස්කා සම්මානය, වැඩිම ස්ටන් දර්ශන සංඛ්‍යාවක් කළ ජීවමාන නළුවා සහ එක් චිත්‍රපටයක වැඩිම වගකීම් දරූ පුද්ගලයා යන කර්තව්‍යයන් සඳහා ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වීමට සමත් වුණා. පුද්ගලික ජීවිතය සහ සමාජ සේවය. ජැකී චෑන් 1982 වසරේදී තායිවාන ජාතික නිළියක් වන ලින් ෆෙන් චියව් සමග විවාහ වුණා. ඔවුන්ගේ පුත්‍රයා ජෙසී චෑන් වර්තමානයේ ගායකයෙකු සහ නළුවෙකු ලෙස කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම ජැකී චෑන්ගේ දේපල උරුමය ගැන කතා කරොත් ඔහු වරක් ප්‍රකාශ කළේ තමා මියගිය පසු තමා අතිවිශාල ධනයෙන් අඩක් පුණ්‍ය කටයුතු වලට ලබා දෙන බවයි. ඒ වගේම ජැකී චෑන් කියන්නේ ලෝකෙ ඉන්න ත්‍යාගශීලීම පුද්ගලයන් අතරින් කෙනෙක්. ඔහු මෙම ත්‍යාගශීලී කටයුතු සඳහා ජැකී චෑන් චැරිටබල් ෆවුන්ඩේෂන් සහ ඩ්‍රැගන් හાર્ට් ෆවුන්ඩේෂන් ලෙස ආයතන දෙකක් පිහිටුවා තිබෙනවා. එමෙන්ම ජැකී චෑන් යනු ඉතා සරල ජීවිතයක් ගත කිරීමට කැමති පුද්ගලෙක්. ඔහු තම චිත්‍රපට රූගත කිරීම්වලදී පවා පරිසරය සුරකීමට කුණු කසල කළමනාකරණය සහ ජලය පරිස්සමෙන් භාවිතා කිරීමට තම කණ්ඩායම් වලට උපදෙස් ලබා දී තිබෙනවා. අද වන විට වයස අවුරුදු 70 ඉක්මවා සිටියත් ඔහු තවමත් සිනමා නිර්මාණ සඳහා දායක වෙමින් සහ ක්‍රියාශීලීව තම කටයුතු වල නිරත වෙමින් ලොව පුරා සිටින තම රසිකින් පුදුමයට පත් කරමින් සිටිනවා.
හොඳයි එහෙමනම් අද අපි කතා කරේ අපි හැමෝගෙම කුඩා කල වීරයෙකු අති දක්ෂ සටන්නළු ජැකී චෑන් සම්බන්ධව. විශේෂයෙන්ම මෙවැනිම ආකාරයේ ලෝකෙන් බිහි වූ විශිෂ්ට සටන් ශිල්පීන් නළු නිළියන් සම්බන්ධයෙන් වීඩියෝ පෙළක්ම ඉදිරියේදීම ආරාගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එසේනම් තවත් මෙවැනිම වීඩියෝවක් තුලින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.